සීට් බෙල්ට් එකට නීතිය පළවෙනිදා ඉඳලා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම 2009 අපි මෝටර රථ සංශෝධන පනත අනුව 2009 සංශෝධනයේ අනුව 157 ඒ වගන්තිය සංශෝධනය කරලා ගැසට් පත්‍රයක් නිකුත් කරනවා 1718 ඇලයිරක් 12 කියන අංක දරන 2011 8/29 වෙනිදා වාහන පන්ති කාණ්ඩයකට සීට් බෙල්ට් දාන්න කියලා. ඒක 2011 ඉඳලා මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ හදිසිය පනවපු නීතියක් නෙවෙයි. මේදී ඇත්තටම උපලේඛන 1 2 කියලා වාහන කාණ්ඩ වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මුල් අවස්ථාවේදී බලාත්මක කරුණේ ඉංග්‍රීසි අක්ෂර 2 සහ 3 තියෙන වාහන සහ ඊට පස්සේ 10 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා 2011 මෝටර් කෝචස් සඳහාද මේ නීතිය බලාත්මක කරලා තියෙනවා. මේ මුල් අවස්ථාවේදීම මේක ක්‍රියාත්මක කරේ රියදුරු සහ ඉදිරි ආසනයේ මගියා සඳහා තමයි මේක යොදලා තියෙන්නේ.